හිමියන් විශේෂයෙන්ම වෘශ්චික ලග්න හිමියන් කියන්නේ හොඳ ආත්ම ශක්තිය තියෙන අය. මොකද කුජගේ ශක්තිය කියනවා ෂටන්කාමීත්වයේ සාධාරණත්වයේ වෙනුවෙන් පෙනී සිටීම. එතකොට වෘශ්චික ලග්න හිමියන්ට ගුරු මාරුව සිදු වෙන්නේ ඔබේ නම වැන්නේ ගුරු කටකේ. ඒ කියන්නේ අපි නම වැන්න කියන්නේ දුලාසි පෙර පින වාසනාව උසස් අධ්‍යාපනය ගැන කියනද. ඔන්න ඔබ උසස් අධ්‍යාපනය ගැන ලොකු බලාපොරොත්තු තියන් ඉන්නවා නම් හොඳම කාලවකවානුවක්. පාසල් ළමයින්ට පවා හොඳ කාලවකවානුවක්. ඉතින් ඔබගේ ජීවිතය සාර්ථක කරගන්න පුළුවන් හොඳම කාලයක් බවට පත් වෙනවා. ඒ කියන්නේ ඔබගේ මං කිව්වේ ගුරු 9 ඉන්නේ ආධ්‍යාත්මික. ඒ කියන්නේ ගුරුගේ ශක්තිය කියන්නේ ඔබ අවංක වෙන්න, සාධාරණ වෙන්න, සත්‍යවාදී වෙන්න, පිළිවෙලට පිරිසිදුව තමන්ගේ වැඩ කටයුතු පැය 24යිනේ දිනකට තියෙන්නේ දුලාසි. ඒ පැය 24 නිවැරදිව කාලකලමනය කරගන්න. සුව නිින්දක් ලබන්න. අනිවාර්යයෙන්ම පැය 6ක් 7ක් 8ක් ලබනකොට අපි පැය 16යි අපි දවසට ඇහැරලා අවදි වෙලා. ඉතින් මේ පැය 16 නිවැරදිව කාලකලමනාකරණය කරගත්තොත් අපේ ප්‍රමාදය පස්සට ගිහිල්ලා අප්‍රමාදීව අපේ දියුණුව සලස ගන්න පුළුවන්. ඉතින් මං විශේෂයෙන් වෘශ්චික ලග්න හිමියන්ට කියන්නේ ආත්ම ශක්තිය හෙබි අය. Tamanට ඕන දෙයක් හිතුනොත් හිතුණු දේ කරන්න පුළුවන්. ඉතින් අපි යහපත් විදියට ඒ දේ යොදාගමු. ඉතින් ඔබට සුබම සුබ කාලයක් වෘශ්චික ලග්න හිමියන් ඒ බව තේරුම් අරන් ඔබේ ජීවිතය සාර්ථක කරගන්න.